මං මේ වීඩියෝ එක කරන්නේ මට මේ උන අසාධාරණයකුත් නෙමේ පොඩි දෙයක් කියන්න. දැන් නිට්ටඹුවේ ෆුඩ් සිටියේ මම නිට්ටඹුවේ ෆුඩ් සිටියට ගියා දැන් ටිකකට කලින්. මම දෝරියන් ගෙඩියකුයි රම්ටනුයි ඕවා ටිකක් තිබ්බා කවුන්ටරේට දීලා මම ඇතුළට යන්න හදද්දි කවුන්ටරේ එතන ඉන්න සිකියුරිටි අංකල් කතා කරලා මට කියනවා මේ දූරියන් නේද මේක ඇතුලෙන් තියන්න බෑ එළියෙන් තියන්නලු. ඇත්තටම මම දැන් මේ දූරියන් ගෙඩිය ගත්තේ රුපියල් 1200ක් දීලා. හරිද? මේ දැන් එතකොට ෆුඩ් සිටියේ තියෙන මොනවාද කන බොන දේවල් නෙවෙයිද? කන බොන දේවල්නේ. ඒගොල්ලොත් මම හිතන්නේ දූරියන් විකුණනවා වෙන්න ඕන. ඉතින් දැන් එළියෙන් තියන්නලු. දැන් එළියේ මේ බෑග් කවුන්ට් එකක් නැහැනේ. එතකොට එළියෙන් තියලා දැන් ඕක නැති වුණොත් එයාලා මට ආපහු ඒකේ පාඩුව දෙනවද? නැහැනේ. මේ ඉතින් මං කියන්නේ ෆුඩ් සිටියේ මම මේ නිට්ටඹුවේ ෆුඩ් සිටිය ගැන කතා කරන්නේ අනිත් ඒවායි කොහොමද කියලා මම දන්නේ නැහැ මේ එක්කෝ එයා කියනවා එයා AC එක නිසාලු ඇතුලෙන් තියන්න බැරි දැන් යාළගේ තියෙන්නේ කන බොන දේවල්නේ ඒ නැතත් ඇත්තටම මේ මම ෆුඩ් සිටියට කොහොමත් නිතරම යන කෙනෙක් ඒ ඕගොල්ලෝන්ගේ දැන් මගේ දූරියන් ගෙඩිය සුවඳ නෙමෙයි ප්‍රශ්න වෙන්නේ AC එකට මේ වුණාම දැන් කොහොමත් කන බොන දේවල් තියෙන එකක් තමයි ෆුඩ් සිටිය කියන්නේ එහෙම එකේ දැන් ඔයාලගේ ඔය හවසට තියෙන මාළුන්ගේ සුවඳ බලන්නකෝ ඕක ඇතුළට එන්න පුළුවන්ද කියලා නහය තියාගෙන අමාරුයිනේ. දැන් එහෙම තියෙන ෆුඩ් සිටියේ කියනවා අර දූරියන් ගෙඩිය ඇතුලේ තියාගන්න බැහැලු මේ AC එක හින්දා එළියෙන් තියන්නලු. අනේ මන්ද ඉතින් මේවා ඒ මැනේජ්මන්ට් එකේ වැරදිද හැම ෆුඩ් සිටියකම කොහොමද කියන්න මම දන්නේ නැහැ. හැබැයි එතනින් මම ඊට පස්සේ ඇතුළට ගියේ නෑ මං ආවා මොකද මට මේ කාලෙකට පස්සේ කන දූරියන් ගෙඩිය නැති කරගන්න බෑනේ මේ ෆුඩ් සිටියෙන් බඩු ගන්න ගිහිල්ලා මොකද බඩු ගන්න ඕන තරම් තැන් තියෙනවානේ. මම අර නිතරම යන්නේ ෆුඩ් සිටියට නිසායි ගියේ. හැබැයි මං ඒන ගමන් එතන මෙහා පැත්තේ තියෙන ගංගා බුක් ෂොප් එකට ගිහිල්ලා ඒක තියලා ඇතුළට ගිහින් මම පොත් දෙක තුනක් තෝරගෙන කැෂියර් එකට එනකල් ඇවිල්ලා ඒ ටික අරගෙන මේවා කරනකලුත් ඒගොල්ලොන්ගේ කිසිම ප්‍රශ්නයක් නැහැ මම කැෂියර් එකට ඇවිල්ලා ඉන්නකොට එතන හිටපු මේ යාළගේ සුපර්වයිසර් කෙනෙක්ද කොහෙද ඇහුවා දූරියන් ගෙඩියක් තියෙනවද කියලා ඊට පස්සේ එතන හිටපු සිකියුරිටි එක්කෙනා ඔව් කිව්වා ඊට පස්සේ මං කිව්වා මං එක ගන්නම් දැන් කියලා එතකොට එයා කිව්වා ඒකට කමන්නේ නැහැ මම මේ සුවඳ ආපු නිසා ඇහුවේ එහෙම කියලා දැන් එතන ඇත්තටම පොත්පත් තියෙන තැන එතන වෙන කන බොන දේවල් නැහැ. එහෙම වෙලත් ඒගොල්ලොන්ට දූරියන් ගෙඩිය ඇතුලෙන් තියාගන්න පුළුවන්. එහෙම කිය අර ෆුඩ් සිටියේ කන බොන දේවල් තියෙන ෆුඩ් සිටියේ මේ නිට්ටඹුව ෆුඩ් සිටියේ එතන ඉන්න සිකියුරිටි අංකල්ට ඒක ඇතුලෙන් තියාගන්න බෑ. ඒක එළියෙන් තියලා එන්නලු. එළිය මුකුත් සිකියුරිටි එකක් නැහැනේ. එහෙම වෙලා තියෙද්දි එළියෙන් තියලා එන්නලු. අනේ මන්දයි ඉතින්. ෆුඩ් සිටියේ නම් කාගිල්ස් ෆුඩ් සිටියේ කස්ටමර් සර්විස් එක අන්තිමයි.